ශ්‍රී ලංකාවට ඇදහැළුණු දහරානිපාත වර්ෂාව නිසා ඇතිවුණු ගම්වතුර තත්ත්වයන් සහ නායාම් නිසා මියගිය සහ අනාතු අපේ සහෝදර ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මුලින්ම කනගාටුව ප්‍රකාශ කරනවා. ඉතින් ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයට වේසනයක් වෙනකොට අද තුන්කොන් තරංගාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ කණ්ඩායම් දෙකම මියගිය අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය සිදු කරමින් තරගේ කාසිවාසී ජයග්‍රහණය කළ පාකිස්තාන නායක සල්මාන් අලියගා තීරණය කළේ මුලින්ම පන්දු යැවීමටයි. ඒ අනුව පිතිකරණය ආරම්භ කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලය වූ පැතුම් නිස්සංකට සහ කමිල් මිසාරට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුණේ පැතුම් නිස්සංක අවාසනාවන්ත විදිහට දැවී ගියේ වේගයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් සහින් අෆ්රිඩිගේ පන්දුවකට තම කඩුල පූජා කරමින්. ඉන්පසු පිටියට අකුසල් මෙන්ඩිස් කමිල් මිශාර සමගින් නැවතත් ශ්‍රී ලංකායිනම ශක්තිමත් කිරීමට ගත්තා. කමිල් මිශාර මේ තරඟාවලියේ පිට දෙවෙනි ලකුණු 50 සීමාව පසු කරනකොට කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දැවී ගියේ පන්දු 18කට මුහුණ දෙමින්. මෙන්ඩිස්ගේ දැවී යාමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරු ලෙස පවන් රත්නායක පිටියට එවා තිබුණා. කෙසේ හෝ පිටියේ සාර්ථක වී සිටි කමිල් මිශාර අවාසනාවන්ත ආකාරයට ලකුණු 59කට දැවී ගියේ පන්දු 47කදී 6 පාර 4ක් 4 පාර 2ක් එල්ල කරමින්. ඉතින් කමිල් මිශාර තම T20 පිටියේ ලබාගත් මේ තුවන T20 අර්ධශතකය සමග වාර්තා පොතකට එක්ුණේ ජාත්‍යන්තර T20 පිටියේ ශ්‍රී ලංකා ප්‍රතිකරුවේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක පිට තරඟ දෙකකදී අර්ධශතක දෙකක් ලබාගත් එකම ක්‍රීඩකයා විදිහටයි. ඒ අනුව කමිල්ගේ දැවියාමෙන් පසු පිටියට කුසල් ජනිත් පෙරේරාත් එක් ලකුණකට දැවී ගියේ පාකිස්තාන දඟපන් දෙවන්නන් ඉදිරියේ අන්ත අසරණ වෙමින්. ශ්‍රී ලංකාවෙන්ම පන්දු වාර 10යි පන්දු දෙකක් වන විට කඩුලක් පමණක් දැවී ලකුණු 81ක් ලෙස දිස්වුණත් පාකිස්තාන දඟපන් දෙවන්නන් ඉදිරියේ අන්ත අසරණ ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු ප්‍රතිකරණය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19යි එක් පන්දුවක් නිමාවනට ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 114ක් පමණයි. ලකුණු 81කට එක් කඩුලක් දැවී තිබෙනකොට ලකුණු 33ක් ඇතුළත කඩලු 8ක් ශ්‍රී ලංකා කණ්ඩායම පූජා කළේ වගකීමක් නැතුව ක්‍රීඩා කරපු නිසාද. කෙසේ හෝ ලකුණු 115ක සුළු ඉලක්කයක් අඹා පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකර යුගලයේ සාර්ථක ආරම්භයක් ලබා ගත්තාත් මුල් ලකුණු සංඛ්‍යාව 45ක් වන විට පාකිස්තාන පළමු කඩුල දවා ගැනීමට ඒෂාන් මාලිංග සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන් දෙවන නොමැති මොහොතක පන්දු අතරගත් පවන් රත්නායක පන්දු වාර දෙකක් යොමු කරමින් ලකුණු 11ක් පමණක් ලබා දෙමින් පාකිස්තාන කණ්ඩායමේ කඩුල දෙක බිඳ හෙළුවේ ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට යම් බලාපොරොත්තුවක් ඇති කරමින්. නමුත් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ගේ දියාරු ප්‍රතිකරණය නිසා පන්දු යවන්නට කිරීමට දෙයක් ඉතිරිව නොතියන මොහොතක පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් අවසන් වන විට කඩලු 5 පමණක් දැවී තරගයේ ජයග්‍රහණය කළේ තුන්කොන් තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කරගනිමින්. ඉතින් මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණායින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරගයෙන් පසුව කීවේ ජනවාරි මාස පාකිස්තාන කණ්ඩායම සමග පවතින තරගාවලිය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන බවටත් 2026 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට හොඳ කණ්ඩායමක් ඉන්න බවටයි. අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වුණා. නමුත් පාකිස්තානයේ මැද පන්දු වාර හොඳින් ක්‍රියාත්මක කළා. අපේ ක්‍රීඩකයන් අනවශ්‍ය පාරවලට ගොස් ගිහින් දැවී ගියා. මෙම වැරදි අපි ලෝක කුසලාන කලින් නිවැරදි කරගන්න ඕනේ. ජනවාරි මාස පාකිස්තාන තරගාවලිය හොඳින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිට 2026 ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට හොඳ ක්වොලිටි කණ්ඩායමක් ඉන්නවා. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලා ගන්න ක්‍රිකට් වන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.